හෙලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම හරියටම සතියකට පස්සේ මෙට්‍රෝ බස් එකකට ගිහින් බලන්න හදන්නේ සතියකට පස්සේ වෙනස කොහොමද කියලා. දැන් සෙනග ඉන්නවද නැද්ද සහ බස් එකේ ඇතුළේ තත්ත්වය කොහොමද වගේ දේවල්. බස් එකෙන් නගින්න කලින් මට ඔයාලා ආපු ප්‍රශ්න තුනකට ආන්සර්ස් දෙන්න තියෙනවා. ඊටත් කලින් කියන්න ඕනේ ඕගොල්ලෝ මගේ ෆස්ට් වීඩියෝ එකම ලක්ෂ 2කට කිට් වෙන්න බලලා තියෙනවා. ඉතින් ඒකට ගොඩාක් thank you හැමෝටම. මම කමෙන්ට් සෙක්ෂන් එකේ හැම ප්‍රශ්නයකටම වගේ රිප්ලයි කරා. ඒත් හරියටම රිප්ලයි දෙන්න බැරි වුණේ මෙන්න මේ ප්‍රශ්න තුනට. පළවෙනි ප්‍රශ්නේ තමා NFC සපෝට් කරනවද කියලා ගොඩක් අය අහලා තිබ්බා. මම මේ ප්‍රශ්නේ LMT Go ඇප් එක ඩෙවලොප් කරපු software company එකට කෝල් කරලාම ආන්සර් එකක් ගත්තා. ඉතින් එයාලා කිව්ව විදිහට NFC සපෝට් කරනවා. හැබැයි දැනට ඒක ඩිසේබල් කරලා තියෙන්නේ. මොකද තාම මේ යන්නේ POC පීරියඩ් එක නිසා. අගෝස්තු මාසෙන් පස්සේ අනිත් බස් ටිකත් ආවහම ඒක enable කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. සමහර විට ඊට කලින් enable වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ තමයි group එකක් විදිහට බස් එකකට නැග්ගොත් කොහොමද පේ කරන්න කියලා. සරල උදාහරණයක් කිව්වොත් අම්මයි ළමයි දෙන්නයි වගේ බස් එකකට නැග්ගොත් දැනට ඇප් එක හරහා ළමයට ටිකට් ගන්න බෑ. එහෙම වුණොත් කෑෂ් දීලා තමයි යන්න වෙන්නේ. දැනට ඇප් එක යූස් කරන්න පුළුවන් සිංගල් යූසර් කෙනෙක්ට විතරයි කියලා තමයි යාලා කිව්වේ. ඉස්සරහට ඒකටත් සොලියුෂන් එකක් හම්බෙයි කියලා මට හිතෙනවා. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකට පිටරටින් ඉන්න ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඕගොල්ලන්ට පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න ඔයාලා ඉන්න රටවල කොහොමද ඒ වගේ අම්මයි ළමයි දෙන්නයි වගේ බස් එකකට නැග්ගොත් පේ කරන්න කියලා. තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඔයා එක හෝල්ට් එකකින් බස් එකට QR එක ස්කෑන් කරගෙන නගිනවා. හැබැයි මොකක් හරි හේතුවකට ඔයාට මේ බස් එකේ යන්නේ නැතුව බස් එකෙන් බැහැලා යන්න වෙනවා වෙන බස් එකකට නගින්න. උදාහරණයක් විදිහට ඔයා කඩවත බස් එක නවත්තලා තියෙදි බස් එකට නැගලා QR එක ස්කෑන් කරලා වාඩි වෙලා ඉන්නවා. හැබැයි ඔයාට හදිස්සියෙම තව වැඩකට යන්න වෙන නිසා ඒ බස් එකෙන් බැහැලා යන්න වෙනවා. හැබැයි දැන් ඇප් එකේ ට්‍රිප් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. ඔයා ස්කෑන් නොකර බැහැලා ගියොත් බස් එක මාගමුරට ගියාම ඔයාගෙන් බැලන්ස් එකෙන් ෆුල් amount එකම charge වෙනවා. ඒක නිසා ඔයා කරන්න ඕනේ අපව QR එක ස්කෑන් කරලා බහින එක. හැබැයි දැනට මේ ඔප්ෂන් එක ඩිසේබල් කරලා තියෙන්නේ කිව්වා මේක මිස්යූස් වෙන නිසා. ඒක නිසා එහෙම බහැලා යන්න වුණොත් කන්ඩක්ටර් කතා කරලා තමයි ඔයාට මේ ට්‍රිප් එක කැන්සල් කරගන්න වෙන්නේ. ඉතින් සතියකට පස්සේ මෙට්‍රෝ බස් එකේ තත්ත්වම කියලා ඉන්නම්. කලින් සතියට වඩා අද සෙනග වැඩි. කඩවතින් බස් එක පටන් ගන්නකොට මිනිස්සු 10ක් වගේ හිටියා. එදා හිටියේ දෙන්නෙක් විතරයි. බස් එක එදා වගේම හොඳ ක්ලීන් එකට තියෙනවා. මිනිස්සු කඩදාසි කොලයක්වත් බිම දාලා නැහැ. දැන් ඇප් එකෙන් ටයිම් ටේබල් එකත් හරියටම බලා ගන්න පුළුවන්. මම හිතනවා ඕගලන්ට මේ වීඩියෝ එකත් යූස්ෆුල් වෙන්න ඇති කියලා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.